තොට පෙවුන්නද මගේ ඇඳුම මම මෙච්චර ලස්සනට ඉන්න තෝමට ලස්සනයි කිව්වද? තොපි පිරිමි සේරම එකයි. යකෝ දැනගනි තමන්ගේ ගෑණි ළඟ ඉද්දි වෙන ගණු වර්ණ නොකර ඉන්න. ගල් මූසලයා. අනගි මොකද මේවට එකපාරට උනේ? එකපාරට නෙමෙයි දෙපාරට නෙමෙයි 100 පාරට උනොත්. තෝ මගේ ඉස්සරහ කතා කරන විදිහට තෝ වෙන තැන් වල කොහොම ඇතිද බූරුවා? මොකද මේ කතා කරන විදිය? මං කැමති නෑ ඔහොම මට කතා කරනවා. ඇත්තද කැමතිද? පොඩ හිටපන් බල හිටපන්. මම ගිහලා නායමියක් අකට කතා කරන තොට නායමියක් කසාද මන් දන්නා. තොට හරියන්නේ තෝ යෝගේ නාකි ගෑණිය තමයි බූරුවා. ඔයාලා මොකද්ද උනේ? ට්‍රැක් පැන්නද? ට්‍රැක් පැන්නද? තෝ තමයි බූරුවා මට ට්‍රැක් පැන්නුවේ. මේ ඵලයන් මෙතන නැගිටලා ඵලයන්. තෝ එන්න බෑ අපේ ගෙවල් පැත්ත පලාද පස් පාගන්න. ඵලයිද? තමුසර පිස්සුදෝයි? මේ මොන මොකලද මේ? මං යනවා යන්න. මං දැන් තමයි තමුසගේ ඇත්ත ස්වරූපය දැනගත්තේ. ඇත්තද? ඔබ දැනගත්තද මගේ ඇත්ත ස්වරූපේ? අනේ යකෝ තෝගේ ඇත්ත ස්වරූපය දැන් තමයි දැනගත්තේ. තොට ගෑනු කී දෙනෙක් ඉන්නද? තොට ගෑනු කී දෙනෙක් මැසේජ් කරාද? ඒක තමයි අර ගෑනු මට මැසේජ් කරලා කිව්වේ. අනේ නිකන් ඵලයන් යකෝ යන්න තෝ හිතුවද මට මිනිහෙක් හොයාගන්න බෑ කියලා. තෝ විතරද ඉන්නේ? අම්මා මහලකු හැන්ඩියනේ මට තෝත් එක්ක ඉන්න. මේ පැත්ත පලාදින්න නේද පස් පාගන්නද? ඵලයන් මෙතන යන්න. තෝ වගේ එකෙක් ඕනේ නෑ යකෝ මම හොඳ මිනිහෙක් හොයන් පෙන්නනවා. ඵලයන්. බූරුවා. එනවා මෙතන. මෙතන මට මිනිහෙක් හොයාගන්න බෑ කියලා හිතේ. අර මොකද මල්ලි යන්නේ? අර මොකද? කොට මිනිහෙක් හොයන්න යන්නේ. කොට ඉන්න බෑනේ මගේ මිනිහාගේ කරේ ඉල්ලෙන්නේ නැතුව.